ඔන්න එකෝමත් එක කැලයක විශාල නුග ගහක් තිබුණා. ඒ නුග ගහේ කපුටු ජෝඩුවක් වාසය කළා. ඉතින් මේ කපුටු ජෝඩුව වාසය කරපු කපුටු කූඩුවේ කපුටු බිත්තර දෙකකුත් තිබුණා. මේ විශාල නුග ගහයට තුබසක් තිබුණා. එක දවසක් වනාන්තරයේ ඇතුලේ ඉඳලා ආපු විශාල නයිහාමි කෙනෙක් මේ තුඹස ඇතුළට රිංගගත්තා. මේක දැකපු කපුටුරාල කපුටු හාමිනේටත් මේක පෙන්නුවා. එදා ඉඳන් මේ කපුටු ජෝඩුව එයාලගේ බිත්තර ගැන ගොඩාක් බයෙන් තමයි ජීවත් වුනේ. ටික දවසකට පස්සේ මේ කපුටු බිත්තර පුපුරලා ලස්සන කපුටු පැටවු දෙන්නෙක් එළියට ආවා. ඉතින් මේ කපුටුරාලයි කපුටු හාමිනේ ගොඩාක් ආදරෙන් මේ කපුටු පැටවු බලාගෙන කූඩුවටම වෙලා හිටියා. ඒත් මේ පැටවුන්ට බඩගිනි වෙලා කෑ ගහපු නිසා කපුටුරාලටයි කපුටු හාමිනේටයි කෑමට මොනවා හරි හොයාගෙන ඉන්න යන්න වුණා. ඉතින් චූටි කපුටු පැටවු දෙන්න කූඩුවේ තනි කරලා කපුටු ජෝඩුව කෑම හොයාගෙන එන්න පිටත් වුණා. ඉතින් මේ කපුටු ජෝඩුව කූඩුවෙන් පිටත් වුණ ගමන්ම තුඹස ඇතුලේ ඉඳපු නයිහාමි එළියට ආවා. කපුටු කූඩුවේ කපුටු ජෝඩුව නැති බව දැනගත්ත නයිහාමි හිමින් සීරුවේ නුග ගහට බඩ ගන්න පටන් ගත්තා. කපුටු කූඩුවට කිට්ටු වුණ නයිහාමි කූඩුවේ හිටපු කපුටු පැටවු දෙන්න එක කටට ගිලලා දාලා කපුටු ජෝඩුව එන්න කලින් ඉක්මනටම හුඹහට රිංගගත්තා. කෑම හොයන්න ගිය කපුටු ජෝඩුව ටික වෙලාවකට පස්සේ කූඩුව ළඟට පියඹලා ආවා. අනේ දෙයියනේ, ඒ වෙනකොටත් නයිහාමි කපුටු පැටවු දෙන්න කිලලා ඉවරයි. කපුටු පැටවු දෙන්න නෑ කියලා දැනගත්ත කපුටු ජෝඩුවට හොඳටම දුක හිතුණා. කපුටු හාමිනේ හොඳටම ඉකි ගහලා ඇඬුවා. කපුටු හාමිනේව සැනසුවා. මේ අපරාධය කළේ නයිහාමි කියලා කපුටු හාමි දැනගෙන හිටියා. ඉතින් මේ කරපු දෙයට නයිහාමිට හොඳ පාඩමක් උගන්වනවා කියලා කපුටු හාමි හිතාගත්තා. එක දවසක් කපුටු හාමි පියාඹමින් ඉන්න අතරවාරෙදි මහරජින රාජෝටුන්න සහ අනිත් ආභරණ ගලවලා ගලක් උඩින් තියලා ස්නානය කර කර ඉන්නවා දැකපු කපුටු හාමිට හොඳ අදහසක් පහළ වුණා. හිමීට මහරජිනගේ ආභරණ ළඟට කිට්ටු වුණ කපුටු හාමි රජිනගේ රන්මාලයත් අරගෙන පියාඹන්න පටන් ගත්තා. මේක දැකපු රාජපුරුෂයෝ දෙන්න රන්මාලය අරගන්න කියලා කපුටු හාමි පස්සෙන් පන්නන්න පටන් ගත්තා. කපුටු හාමි වේගයෙන් කපුටු කූඩුව තියෙන නුග ගහ පැත්තට පියඹලා ගියා. රාජපුරුෂයෝ දෙන්නත් කපුටු හාමිව ලුහු බැන්දා. නුග ගහ ළඟට පියඹලා ආව කපුටු හාමි රන්මාලය නයිහාමි ඉන්න තුඹසට දාලා කූඩුවට පියඹලා ගිහින් බලාගෙන හිටියා. කපුටු හාමි රන්මාලය තුඹස ඇතුළට දානවා දැකපු රාජපුරුෂයෝ දෙන්න රන්මාලය එළියට ගන්න තුඹස කඩලා දාන්න තීරණය කළා. ඉතින් මේ රාජපුරුෂයෝ දෙන්න ඔවුන් අතේ තිබුණ හෙල්ල වලින් ගහලා නයිහාමිගේ තුඹස සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. තුඹස ඇතුලේ හැංගිලා ඉඳපු නයිහාමි ඉක්මනටම තුඹසෙන් එළියට ඇවිත් පණ බේරගන්න කියලා කැලේ පැත්තට බඩ ගෑවා. තුඹස ඇතුලේ තිබුණ රන්මාලය හොයාගත්ත රාජපුරුෂයෝ දෙන්න මාලෙත් අරගෙන ආයෙත් රාජමාලිගාව පැත්තට ගියා. තුඹස සම්පූර්ණයෙන්ම කැඩිලා තිබුණ නිසා නයිහාමිට ආයෙත් එතන ජීවත් වෙන්න බැරි වුණා.